මම ඉන්නේ මහරගම. ඉතින් මහරගමට ආවම ඔයාලා බලනවා සංචාරක මේ වැඩසටහනකදී මාර්ගම මොකද කරන්න තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි. අද මම ඇවිල්ලා ඉන්නවා ඔයගලන්ට ගොඩක් වටින වීඩියෝ එකක් කරන්න. ඒ වගේම ඔයාලගේ ජීවිතේ වෙනස් කරන. ඒ වස්සේ ඔයාලගේ බලාපොරොත්තුවක් ඇති කරන. සහ ගෙදරට වෙලා නිකන් කකා බිබ්බි ඉන්න යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට එක්තරා විදියකට රස්සාවකට යන්න පුළුවන් වෙන ක්වොලිෆිකේෂන් හදාගන්න පුළුවන් වෙන එක්තරා ස්ථානකට මම අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි මේකේ ඉන්න ප්‍රධානීත් එක්ක කතා කරවලු මේ ආයතනය මොකක්ද? ඒ වගේ මොනවද මෙහි වෙන්නේ? ඒ වගේම ඉතාමත් අභ්‍යන්තර විස්තර අපි කතා කරලා බලමු. එහෙනම් එකතුලා ඉන්න දිගටම මේ HDB විශේෂය. අයිබෝවන්. අයිබෝවන්. ඔබතුමීගේ නම? මගේ නම කේෂි කුරේ. කොච්චර කාලයක් තිස්සේ මේ සේවය කරනවද? මේකේ මම වැඩ කරනවා දැන් අවුරුදු 5කට ආසන්න කාලයක්. එතකොට මේ මොකද්ද මේ ආයතනේ? ආයතනය තමයි UKSL Beauty Academy. මේක beauty academy එකක්. අපි උගන්වන්නේ NVQ level 4 වලට hair beauty bridal කියන subject තුන උගන්වනවා. ඊට අමතරව අපි workshop කරනවා. nails keratin ඒ වගේ workshop කරනවා මෙතන. සාමාන්‍යයෙන් එක වාරයකට කොච්චර ළමුන් ප්‍රමාණය බඳව ගන්නවද? අපි එක සබ්ජෙක්ට් එකකට ළමයි 25ක් බඳව ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් කොහොමද ෆීස් තත්ත්වය කොහොමද ළමයට? ෆීස් කිව්වහම මෙහෙම එක සබ්ජෙක්ට් එකකට 47,500ක් ගෙවන්න ඕනේ එක සබ්ජෙක්ට් එකකට. අපි හිතමු ළමයෙක් සබ්ජෙක්ට් දෙකක් තෝරගන්නවා කියලා. එතකොට එක සබ්ජෙක්ට් එකකට අපි දෙනවා 100%ක ඩිස්කවුන්ට් එකක්. සබ්ජෙක්ට් තුනක් කරනවා නම් ඒත් 100%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. එතකොට අපි ළමයින්ගේ පහසුව ගැන හිතලා රටේ තත්ත්වය මිනිසුන්ගේ ආර්ථිකය ගැන හිතලා ළමයින්ට සහනයක් දීලා තියෙනවා. ඒක මාස 5කින් ගෙවන්න. සහනයක් විදිහට ඇත්තටම එකපාර ගෙවන්න හැමෝටම අමාරුයිනේ. ඒ හින්දා එකපාර ගෙවන්න කැමති කෙනෙකුට එකපාර ගෙවන්නත් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේකේ ඕන කෙනෙක් ඇති. කවුද ඒ සම්බන්ධව මොනවද කියන්න තියෙන්නේ? ඔව් මේකේ ඕන ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මගේ ගුරුවරයා මිසිස් පළවින්න සඳුනි පළවින්න එතකොට අපේ සර් චන්දිත් පළවින්න මේ දෙන්න තමයි මේක කරන්නේ. මේකේ නිර්මාතෘවරු කිව්වොත් මං හිතනවා මං හරි කියලා. ඒගොල්ලන් තමයි මේක කරන්නේ. ඒගොල්ලන්ගේ අධීක්ෂණය යටතේ ඒගොල්ලන්ගේ මෙහෙයවීම යටතේ අපි වැඩ කරනවා මෙතන. අපි ගුරුවරු එතකොට මේකේ තව අපිත් එක්ක එකතු වෙලා ඉනවා. මේ වෙලාවේ ඇත්තටම එතුමිය නැහැ අසනීපෙන් හින්දා අපිත් එක්ක එකතු වුන්නේ නැහැ මේ වෙලාවේ. TVC ආයතනයේ ඇසෙස කෙනෙක් ඒ කියන්නේ එක්සැමිනර් කෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා සුදාශී මැඩම්. ඒ වගේම අපේ තව කියන්නේ අපිට උදව් කරන තව ස්ටාෆ් එකේ ළමයි ඉන්නවා. ඒගොල්ලන් එක්ක එකතු වෙලා සඳුනි මිස්ගේ චන්දිත් සර්ගේ අධීක්ෂණය යටතේ මේ ආයතනය කෙරීගෙන යනවා. ඒගොල්ලොත් ඔන්ලයින් ඇවිල්ලා උගන්වනවා. සඳුනි මිස් උගන්වනවා. සර් උගන්වනවා. ඒ විදිහට තමයි ආයතනය අපි පවත්වගෙන යන්නේ. තම ඇතුළාන්තයෙන් කවුද අපිට උදව් කරන්නේ? ඒ කියන්නේ අඳුන ගන්න අපිට එක ග්‍රන්ථියක් උදව් වෙනවා. කවුද අපි ඉගෙන ගන්න තියෙන? සිබේසියස් ග්ලෑන්ඩ් එක. අපි ඒකට සිංහලෙන් කියනවා මොකද්ද කියන්නේ? ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථිය කියලා. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථියෙන් මොනවාද නිපදවන්නේ? සීබම් ඔයිල් නිෂ්පාදනය කරනවා. ඒකට තව කියනවා අපි සිංහලෙන් වචනයක්. මොකද්ද කියන්නේ? ස්නේහය ශ්‍රාවය කරනවා කියලා කියනවා. මේ සීබම් ඔයිල් නිෂ්පාදනයට. එතකොට ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථියෙන් තෙල් වැඩිපුර තෙල් නිෂ්පාදනය වෙනවා නම් එතකොට අපි මොන සමක්ද අපිට ඇති වෙන්නේ? ඔයිල් ස්කින් එකක්, තෙල් සහිත සමක්. එතකොට අඩුවෙන්ම නිෂ්පාදනය වෙනවා නම් වියලි සමක්. හේතුව ඇයි? සීබම් ඔයිල් නිෂ්පාදනය අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. වැඩියෙන් නිෂ්පාදනය කරනකොට තෙල් සහිත සමක් මේ ලැබෙනවා. තනින් තැනට සීබම් ඔයිල් නිෂ්පාදනය කරනවා නම් මොකද වෙන්නේ? මිශ්‍ර සමක් තමයි ලැබෙන්නේ. එතකොට සීබම් ඔයිල් නිෂ්පාදනය සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා නම් සාමාන්‍ය සමක් තමයි අපිට ලැබෙන්නේ. හරිද? තේරුණාද? එතකොට අපි ෆේෂල් කරනකොට අපිට වැදගත්ම කාරණේ මොකද්ද? ෆේෂල් එකක් කරනකොට සම හඳුනා ගැනීම. එතකොට අපි යාගේ හැම අඳුරගෙන අපි ට්‍රීට්මන්ට් එක කරන්නේ කොහොමද කියලා ෆේෂල් එක කරන්න අපි ඔයිල් ස්කින් එකක් නම් මේ පාවිච්චි කරන ප්‍රොඩක්ට් වෙනස් වෙනවනේ.
සාමාන්‍ය සමක් නම් වියලි සමක් නම් එතකොට අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක මොකද කරන්නේ? වෙනස් වෙනවා, පැක් එක වෙනස් වෙනවා නේ? ඉතින් ඒ හින්දා ඔය හැමදේම හරිම වැදගත්. අපි ඕවා හොඳට මතක තියාගන්න. ඕගලන්ට එක්සෑම් එකට එනවා මේවා හොඳට පාඩම් කරගන්න. නම මම ශංකා ප්‍රභාෂණේ. කොහෙන්ද ආවේ? මම ගම්පහ දෙල්ගොඩ ඉඳලා. එතකොට කොහොමද මේක හොයාගත්තේ මේ තැනක් තියෙනවද? ඇත්තටම මට මේ ඇකඩමිය ගැන හොයාගන්න පුළුවන් වුණේ සෝෂල් මීඩියා හරහා. එතකොට සාමාන්‍යයෙන් දැන් කොච්චර කාලයක් වෙනවද මේක මේ කෝස් එක සම්බන්ධ වෙලා? මම දැන් අවුරුද්දක් විතර වෙනවා. මම මේ ආයතනයේ බියුටි සහ හෙයා කියන සබ්ජෙක්ට් දෙකම හදාරනවා. ප්‍රගතියක් තියෙනවා සාමාන්‍යයෙන් ඔයාලා මේ කෝස් එක ගන්න? ඔව්. ඇත්තටම මම ඉස්සෙල්ලාම ආරම්භ කරේ මගේ රූපලාවන්‍ය බියුටි කියන සබ්ජෙක්ට් එක. අපි බියුටිෂියන් කෙනෙක් විදිහට දැනගන්න ඕනේ සියුම් ටෙක්නික්ස් ඒ ක්‍රමවේදයන් සියලුම දේවල් අපිට මෙතනින් හදාරගන්න පුළුවන් හැකි වුණා. ඉතින් මම සතුටු වෙනවා මම මගේ රූපලාවන්‍ය කටයුතු වලින් ඉස්සරහට යන්න මේ ආයතනය ප්‍රයෝජනවත් වෙනවා කියලා. හරි. ඒකට තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. කොහොමද ගුරු මණ්ඩලයෙන් ඔයාලට තියෙන සපෝට් එක සහ දරුවන්ට දෙන සපෝට් එක? ඇත්තටම කියන සතුටුයි. අපිට හොඳ ගුරු මණ්ඩලයක් ඉන්නවා මේ ආයතනයේ. අපිට ඒ කියලා දෙන විෂය කරුණු හරියටම අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට විෂය කරුණු සහ අපේ තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම්. ඉතින් අපිට ඒවා හරියටම නියම හරියාකාරවම අපිට නිසි ප්‍රමිතියකින් ලබා දෙනවා. බොහොම ස්තුතියි. එතකොට සාමාන්‍යයෙන් දරුවොත් එක්ක වැඩ කරනකොට මොන වගේ ප්‍රශ්න දෙන්නේ? හුඟක් වෙලාට මං හිතන්නේ ප්‍රශ්න අඩුයි. අපි ක්ලාස් එකක් පටන් ගන්න ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ අපිට ඉන්නේ ළමයි කිව්වහම ළමයිම මට්ටමේ අය නැහැ. ඇත්තටම කිව්වොත් අවුරුදු 16 ඉඳලා ගත්තාම සමහර වෙලාවට අවුරුදු 50 55 අතර අයත් ඉන්නවා. ඉතින් අපි මං හිතනවා අපි සුහදව වැඩ කරනවා කියලා. අපි සුහදව හරි මේ ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ලි අපි වැඩ කරනවා. ඒ හින්දා අපිට පහසුයි මේක යන්න. අපේ වැඩ කරන ශිෂ්‍ය ශිෂ්‍යාවකින් කොහොමද ලැබෙන සපෝට් එක ඒගොල්ලෝ හොඳට වැඩ ටික කරන් යනවද? හොඳට මම හිතනවා මේ වෙනකල් අද වෙනකල් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ රිසල්ට් එකත් ඇත්තටම ළමයි හොඳට ඉගෙන ගන්නවා. අපි හොඳට උගන්වනවා. අපේ කැපවීම සහ ළමයින්ගේ කැපවීම තියෙන හින්දා ඒ කැපවීම නිසා ආයතනයේ මට ඒ කියන්නේ සතුටුයි කියන්න අපේ රිසල්ට් එක අපේ විභාග පාස් වෙන ප්‍රතිශතය 100%යි අද වෙනකම්ම ඒක රෙකෝඩ් එකක්. හරි සතුටුයි ගැන. ඊට පස්සේ මිස් අහන්න කැමති ඔබතුමියගේ සැලුන් ශ්‍රේෂ්ඨයට පිළිලා කොච්චර කාලයක් වගේ ගත වෙලාද? මම දැන් ඇත්තටම මං ආවේ මේ ශ්‍රේෂ්ඨයට ආවේ මං A levels කරපු ගමන් දැන් අවුරුදු 22ක් වෙනවා මං ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා. ඒ කියන්නේ පළපුරුදු ගුරු උපදේශකයක් මෙහෙන් හම්බ වෙනවා දෙවියන් කරලා. මමත් මෙතනින් NVQ level 4 වලට ඉගෙන ගත්තේ. මං ෆීල්ඩ් එකේ අවුරුදු 22ක් වුණාට මට NVQ තිබුණේ නැහැ. කාලයකට පස්සේ තමයි ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ ශාස්ත්‍රයේ දැවැන්තයෝ එක්ක වැඩ කරේ. මම ඇත්තට මං NVQ ගන්න තමයි මේ ආයතනයට ආවේ. කොහෙද මිස් මේ තැන තියෙන්නේ? මේක තියෙන්නේ මහරගම දෙහිවල රෝඩ් එකේ. දෙහිවල පාරේ ඩිපෝ එක ළඟ. ඔව් එහෙම කිව්වොත් තමයි මං හිතන්නේ හොයාගන්න ලේසි. ඒතර ඔබතුමියලාගේ ආයතනයේ මාගේ කන්ටැක්ට් නම්බරයක් තියෙනවා නම් කෙනෙක්ට දැන් හිතෙන්න පුළුවන් බලන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් කොහොමද මම මේගොල්ලන්ට කතා කරන්නේ මොන මාධ්‍යවලින්ද කතා කරන්න ඕනි? සාමාන්‍ය WhatsApp එකක් තියෙන්න පුළුවන් normal number එකක් කොහොමද වැඩි වෙන්නේ? අපිව කන්ටැක්ට් කරගන්න නම්බර එක තමයි 0.7 156යි 32යි 22 කියන නම්බර එකෙන් අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඉතින් ගෙදරින් බලන් ඉන්න ඔයාලට අපේ නවක පරම්පරාව අලුත් කට්ටියට පුළුවන් ඕනනම් මේ වගේ තමන්ගේ ජීවිතේ කරන එක්තරා අපි කියන ආයෝජනයක් එක්තරා ඉතින් ඒ විදිහට ඉතින් තමන්ගේ ජීවිතේ හදාගන්න පුළුවන් නියම chance එකක් මේක. ඉතින් මේක කැම්පේන් එකක් කිසිම දෙයක් නෙවෙයි. ඉතින් මේක මට ලැබුණ හොඳ දෙයක් කියලා. ඒකයි මම ඉතින් මට පුළුවන් දෙයක් කරේ ඔයගලන්ට. ඉතින් ගොඩෙන්න මේ බලන් ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට. ඉතින් මේ තැන්වල බලන්න ඉතින් අපේ බොහොම සුවඳශීලී විදිහට මෙතුමිය ටික කරගෙන යනවා. ඉතින් බොහොම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලට ළඟපාත ඉන්නවනේ සර්. මිස් කොහොමද ගොඩක් දුර ඉඳන් මෙහෙ ළමයිට පැමිණෙනවද? කොහොමද ඒ සම්බන්ධය? ඔව් අපි ළඟට ළමයි එනවා ඇඹිලිපිටියේ ඉඳලා එනවා කුරුණෑගල, ගාල්ල, මාතර, නුවර ඒ වගේ දුර පැතිවල ඉඳලා ළමයි එනවා. සමහර ළමයි බෝඩ් වෙලා ඉගෙන ගන්නවා. මෙහි ඇවිල්ලා මේ මාස 6 මෙහි බෝඩ් වෙලා
ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් 4 දිසින් පැවෙනවා කියලා කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඇත්තටම බලන් ඉන්න කෙනෙක්ට මිස්ටර් මහා දෙයක් කියන්න තියෙනවා නම් මොකක්ද කියන්න මම කැමතියි ඒ කියන්නේ ගුරුවරයා විදිහටනේ දැන් මම මෙච්චර වෙලා කතා කරේ මම මේ වෙලාවේ කියන්න කැමතියි ආදි ශිෂ්‍යාවක් විදිහට මෙතනින් ලැබෙන පන්නරය. ඒ කියන්නේ අවුරුදු 22ක් පුරා මම ශාස්ත්‍රයේ ඉඳලා මට මෙතන ලැබිච්ච මං දැන් අවුරුදු 5ක් උගන්නන්න පටන් අරගෙන මම හිතනවා මෙතන අපිට ජීවිතේ වෙනස් කරගන්න හොඳ තෝතැන්නක්. ඒ කියන්නේ අපේ ජීවිතේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය මෙතන මම හුඟක් ගරු කරනවා සහ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සඳුනි පළවින්න මිස්ව චන්දිත් සර්ව අපිට කවදාවත් ඒ ගුරුවරු හුඟක් වෙලාවට අපි ශාස්ත්‍රයේ දකින්න අපිව කකුලෙන් අදින අය තමයි ඉන්නේ. ඒක මම මගේ ඒ කියන්නේ අත්දැකීමෙන් මම මේ කතා කරන්නේ අපිට ඉස්සරහට යන්න උදව් කරපු අයට වඩා අපිව කකුලෙන් අදින්න හිටපු කට්ටිය වැඩි. ඉතින් එතකොට මං හිතනවා මගේ ටැලන්ට් එක තේරුම් අරගෙන අපි හැමෝටම මට විතරක් නෙමෙයි ළමයින්ට ඒ කියන්නේ chance එකක් මේක මෙතනින් හම්බෙන්නේ. එතකොට කිසිම ගුරු මුෂ්ටියකින් තොරව අපිට මේ මිස් දීපු දේ තමයි අද ඒ ආభాෂයේ හින්දා තමයි අපිත් අද ගුරු මුෂ්ටියකින් තොරව ළමයින්ට මේ අධ්‍යාපනය හරියටම දෙන්නේ. හුඟක් කැපවීමෙන් මෙතන වැඩ කරනවා. ඒ කියන්නේ අපි වැඩ කරනවා ඒක අපිට හම්බෙලා තියෙන අපේ ගුරුවරයාගෙන්. එතකොට මං හිතනවා ළමයින්ට අනාගතයේ සාර්ථක කරගන්න මේ වෘත්තිය මේ පුහුණුව තුලින් මේ ආයතනය තුලින් පුළුවන් කියලා උදාහරණයක් විදිහට ගත්තොත් ඇත්තටම දැනට අපේම ස්ටුඩන්ට්ස්ලා වර්ක්ෂොප් කරනවා ක්ලාසස් කරනවා සැලොන්ස් දාලා තියෙනවා. එතකොට ඇත්තටම ඉතින් අපිට සෑහෙන ආඩම්බරයි. මං ආඩම්බර වෙනවා මං ආදි ශිෂ්‍යාවක් හැටියට අද මෙතන ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. මං ඒක ගැන මේ හේතුව මෙච්චර කාලයකට නොලැබිච්ච සෑහෙන ලොකු ඒ කියන්නේ අත්දැකීමක් මට මේකෙන් ලැබුණා. ඉතින් ඒකට මම හුඟක් ස්තුති කරනවා සඳුනි පළවින්න අපේ මිස්ටර්. ඒ වගේම අපි ඉතින් හරි සතුටින් වැඩ කරනවා. ඒක තමයි රහස සහ අපිට අර මේ නිදහසේ වැඩ කරගෙන යන්න දීලා තියෙනවා. ළමයින්ට නිදහස තියෙනවා, හොයලා බලනවා, හැමදේම කරනවා. මම හිතනවා ඇත්තටම හොඳට ඉගෙන ගන්න ළමයින්ට එන්න හොඳම තැනක් කියලා මෙතන. අපි ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ගෙදරින් නම් බලගෙන ඔයාලා හැමෝටම ඉතින් මේ වගේ තැනට ඇවිල්ලා බලන්න එල්ල ඉස්සලම එල්ල එංගේජ්ලා බලන්න කොහොමද තත්ති කියලා. ඊට පස්සේ ඔයාලට හිතට සෙට් නම් කැමති නම් ඇවිල්ලා මේගොල්ලොත් එක්ක එකතු වෙලා ලස්සන තමයි ජීවිතය හදාගන්න කියලා බොහොම ආදරෙන් ඉන්නවා. එනම් මිස් බොහොම ස්තුතියි. අද අපි වැඩසටහනට එකතු වුණාට නේ අයුබෝවන්. බොහොම ස්තුතියි ඔයාලට.